ආයිබෝන් හැමෝටම අද අපි මේ වීඩියෝ එකකින් බලමු කොහොමද Windows වල auto run option එක disable කරගන්නේ කියලා. අපිට මේ auto run එකෙන් ගොඩක් වාසිත් තියෙනවා. දැන් අපි මොකක් හරි CD හරි පෙන් එකක් ගැහුව ගමන් කෙලින්ම ඒක ඕපන් වෙනවා ඩෙස්ක්ටොප් එකේ. අපිට කිසි කරදරයක් නැහැ. අපිට ගිහිල්ලා ඕපන් කරන්න දෙයක් නැහැ. ඒත් මේ auto run feature එක හින්දා ගොඩක් USB viruses system එකට ඔයගොල්ලෝ කම්පියුටරේට ඇතුල් වෙනවා. ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. මේ auto run එකෙන් තමයි ගොඩක් USB viruses system එකට ඇතුල් වෙන්නේ. ඒක හින්දා ඔයගොල්ලෝ auto run එක disable කරන එක තමයි ගොඩක්ම හොඳ විදිහ. දැන් අපි බලමු කොහොමද auto run එක disable කරගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ run එකට ගිහිල්ලා මේ විදිහට gpedit.msc කියලා ගහන්න. ඔයගොල්ලෝ ගැහුවම ඒක ක්ලික් කරාම ඔයගලන්ට ඔයගොල්ලොන්ගේ group policy edit එක එනවා local. මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ගේ local group policies වෙනස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට computer policies එකේ කියලා වෙනස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින්ම මෙතන administrative templates වලට යන්න. ඊට පස්සේ sorry යට තියෙන administrative templates ඊට පස්සේ සිස්ටම් එකට ගියාම ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට ගොඩක් එක ඔප්ෂන්ස් තියෙනවා. ඔයගලන්ට මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මෙතන turn off auto play කියන එක not configured කියලා දැන් තියෙන්නේ. ඒක ඩබල් ක්ලික් කරාම ඔයගලන්ට මේ වගේ properties තියෙනවා. ඔයගලන්ට ඒකේ විස්තරෙත් ඕනනම් දැනගන්න පුළුවන් මේ මොකද්ද මේ option එකෙන් කරන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක enable කරන්න ඕනේ. enable කරන්න CD-ROM එකටයි USB හැම drive එකට ඕනම හින්දා අපි ඒක all drives කියලා select කරගන්නවා. මෙතන අපිට auto play එක off කරගන්න ඕනේ කොහෙටද කියලා. හරි. දැන් අපේ auto play එක disable එක enable කරලා තියෙන්නේ අපි. ඔයගොල්ලන්ට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැතුව pen එක ගහන්න පුළුවන්. වයිරස් ඔයගොල්ලෝ දන්නේම නැතුව ඔටෝමැටික්ලි දැන් ඔයගොල්ලෝගේ සිස්ටම් එකට ඇතුල් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තවත් මේ group policy edit එකේ බලා ගන්න පුළුවන් එක දේවල් තව ගොඩාක් දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට හිමීට මේ අනිත් පැත්තෙන් වැටෙනවා ඒකේ මොකද්ද විස්තරෙත් කියලා මේ ඔප්ෂන් එකෙන් කරන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක බලන්න අරම හොඳයි. මේක කරලා මේකේ තියෙන ඔප්ෂන්ස් එකක ඒවා ගිහින් බලන්න. ඔයගොල්ලන්ට හිතාගන්න බැරි ඒවා මෙතන තියෙනවා. වෙනස් කරගන්න පුළුවන් ඒවා. ඒකෙන්ද චුට්ටක් මේකත් ගිහින් බලන්න. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඔයගොල්ලන්ට තවත් මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් ඔයගොල්ලෝ මගේ සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලන්න www.kuppia.com. එහෙනම් ආයෙමත් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බැලුවට. ඔක්කොමලට ජය වේවා.